ඒත් මේ වෙනකොට මිස්ටර් වොන්කා සෑහෙන ප්‍රශ්නවලට මැදි වෙලා හිටියේ. අනෙක් චොක්ලට් ෆැක්ටරි අයිතිකාරයෝ මිස්ටර් වොන්කත් එක්ක තියෙන ඊර්ෂ්‍යාවට එයාගේ රහස් චොක්ලට් වට්ටෝරු හොරකම් කරන්න ඔත්තුකාරයෝ ෆැක්ටරියට එව්වා. ෆිකල් ගෘබයගෙනු දිය වෙන්නේ නැති අයිස්ක්‍රීම් හදන්න පටන් ගත්තා. ප්‍රොඩ්නෝස් අය කවදාවත් රසාඩු වෙන්නේ නැති චුයින් ගම් එකක් හැදුවා. එතකොට ස්ලඩ්වර්ත් අය ගොඩාක් ලොකුවට පුම්බන්න පුළුවන් බබල් ගම් එකක් හැදුවා. පොරකම එන්න